අපේ බුදුහාඳුරුවෝ තරම් පින්කඳක් ලෝකේ කොහෙවත් නැහැ. ඒකයි උන්වහන්සේ කියන්නේ මන් තරම් දානානිසංස දන්නවනම් මිනිස්සු Taman සතු ඔක්කොම දෙයි. බුදුහාඳුරුවෝ දන්නවනේ ආනිසංස ඔය ඇත්තෝ කැලණි විහාරයට ගිහින් බලන්න මල් ආසනයක් විනාඩි 20න් 20ට ආස්පස් කරද්දී ආයි පිරෙන හැටි. රුවන්වැලි සෑයට ගිහිල්ලා බලන්න කොහොමද බුදුහාඳුරන්ගේ භාග්‍ය අයිසාරි. දලදා වහන්සේව පුද දෙන්න දැන් මිනිසුන්ට මුකුත් ගෙනියන්න දුන්නා නම් මාලිගාවේ කොයිතරම් මන් දන්නේ නැහැ පින්වන්දි මෙහෙම ලංකාවේ මිනිස්සු ගායක ගායිකාව බලන්නවත් ගියේ නැහනේ. ක්‍රිකට් ක්‍රීඩකයෝවත් මිනිස්සු උන්මාදයටපත් කරපු ජීවත් වෙලා ඉන්න උන් බලන්න ගියෙත් නැහැ. හැබැයි පිරිනුවම් පාලා අවුරුදු 2500කුත් ගිය බුදුහාඳුරු බලන්න ගිය. දැක්කද සෙරප්පු කන්දරාව තියලා ආපු? සෙරප්පුත් එපා. බෑගුත් එපා. පර්සුත් එපා. බුදුහාඳුරු දැක්කනේ ඇති. මේ තරම් පින්කඳක් ලෝකයයි පහළ වෙන්නේ නෑ. ඒ බුදුහාඳුරු කෙරෙහි යම් කෙනෙක් අපහදිනවා නම් පින්වන්දි කරු මේතනින් එහාට කියන්න දෙයක් නෑ. පහදිනවා නම් පහදින්න බුදුහාඳුරන්ටම. උදේ ඇඳෙන් බිමට බහිද්දී නමෝ බුද්ධාය බුදුහාඳුරන්ට নমස්කාරම වේවා කියලා පටන් ගන්න. පැන්කෝපේ තියලා පහන පත්තු කළ ජීවිතේ කිරි උතුරනවා වගේ ලැබෙයි. රාත්‍රියට නිින්දට යද්දී බුදුහාඳුරන්ට নমස්කාර වේවා. එහෙම යන්න නේද? බුදුරජාණන් වහන්සේගේ රූපය හැමතිස්සෙම හිතේ තියාගෙන වැඩ කරන්න. මොකද අපිට ලෝකේ සදාතනික මඟ පෙන්නපු ශාස්ත්‍රවරයා. එහෙනම් දෙවෙනි කාරණේ තමයි ලෝකේ බබලන්න පුළුවන් රැකෙන්න පුළුවන් පිනේ.